බලන්නකො මහත්තයෝ පුතා කාලකන්ණී කගේ ගෙදරට වෙලා ඉන්නෝ ජොබ් එකකට යන්නෙත් නෑ. ඌ ඒක තමයි. ඔයාම ගිහින් කියන්නකො මොකක් හරි කරන්නේ කියලා. කොච්චර කිව්වත් අහන එක එක්ක හැදෙන්නේ නැහැ. කාලකන්ණිය. අම්මයි තාත්තයි දෙන්නම් මට බයිනෝ. කොච්චර ජොබ් වලට මම ගියයි දැන් එකක්වත් හරියන්නේ නැහනේ. ඉන්නකො මං කොහොම හරි ගොඩ යනවා. මචං සඳුවෝ මොකෝ වෙන්නේ ඉතින්? මුකුත් නෑ බං, මට මේ එපා වෙලා තියෙන්නේ. ගෙදර කට්ටියත් මට බයිනෝ. ඒ බං මොකක් හරි ජොබ් එකක් හොයලා දෙන්න බැරිද බං මට? උඹ හිතුවේ මං ජොබ් කම්පැනි එක වැඩ කරනවා කියලා? පිස්සුද බං උඹට? මම කොහෙන් ජොබ් හොයන්නේ උඹට? හා බං කමන්නේ. එතකොට දැන් ඔබ කරන රස්සාව මොකද්ද? එහෙම රස්සාවක් කරන්නේ නැහැ බං. YouTube channel එකක් තියෙනවා. ඒකෙන් තමයි මම මේ ගොඩ ගියේ. ඒ මොකද්ද බං ඒ? මටත් ඒක කරලා ගොඩ යන්න බැරිද බං? පුළුවන් බං. හැමෝටම මේක හරියන්නේ නැහැ. උනන්දුව කැපවීම උත්සාහය තියෙනවා නම් ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් බං. හා බං මටත් ඒක කියලා දීපන් පොඩ්ඩක්, මටත් ඒක කරන්න. ඒක කියලා දිදී කරන දෙයක් නෙමෙයි බං. ඒක උඹ YouTube එකේ ගහලා බලපන් ඊට පස්සේ නෝ. හා බං මං දැම්ම යනවා. ඔබ එනංග පරිස්සමෙන් ගෙදර බලයන්. ඒක සුපිරියට තේරෙනවා මට. මං කොහොමයි ගොඩ ගිහිල්ලා අම්මටයි තාත්තටයි පෙන්නනවා මං කවුද කියලා. අම්මේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ. ඇයි පුතේ මෙච්චර වටින බයික් එක කාගේද මේ? කාගේවත් නෙමෙයි අම්මේ, මේක අපේ බයික් එක දැන්. ඒ මහත්තයෝ පොඩ්ඩක් මෙහෙට ආවනම් මේ බලන්නකො මහත්තයෝ මේ පුතාගේ බයික් එකලුනේ. ඒ ඇත්තේ පුතේ මේ අම්මා කියන්නේ? ඔව් තාත්තේ, මම බයික් එකක් ගත්තා. තාත්තයි අම්මයි දෙන්නම් මට බැන්නනේ. මොකක්වත් ජොබ් එකක් කරන්න නැහැ, ගෙදරට වෙලා ඉන්නවා කියන. ඔන්න මං ගොඩ ගියා. ඔව් පුතේ අපිට ගොඩාක් සතුටුයි පුතා ගැන නේද මහත්තයෝ? ඔව් නෝනා, මටත් ගොඩාක් සතුටුයි. මට අදහගන්න බැරි වුණා මේක.